හෙලෝ යාළුවනේ අද මං කියලා දෙන්නේ කොහොමද අපි රාබි වගාවක් ගෙදරදිම කරගන්නේ කියලා. ඉස්සෙල්ලම අපිට බඳුන පුරව ගන්න ඕන මික්ෂර් එක හදා ගන්න ඕනේ. ඒකට අපි වැලි කොටස් 1ක්, කොම්පෝස්ට් පොහොර කොටස් 1ක් සහ මතු පිටපස් කොටස් 1ක් එකතු කරගන්න ඕනේ. ඉතින් මං මෙතන පෙන්නන්නේ සාම්පල් එකක් හදාගන්න විදිය. මේ විදියට එකට එක අනුපාතයට එන්න ඔයාලට ඔයාලගේ බඳුන පුරව ගන්න අවශ්‍ය ප්‍රමාණයට මික්ෂර් එක හදාගන්න. මේ විදියට හොඳට කලවම් කරගන්න. ලොකු ප්‍රමාණයක් හදද්දී අපිට උදැල්ලක් හරි සවලක් හරි පාවිච්චි කරලා මෙහෙම කලවම් කරගන්න පුළුවන්. ඊළඟට මම අද පාවිච්චි කරන්නේ කළු පාට පොලිතින් බෑග් එකක්. කඩවල වල මේක ගන්න තියෙනවා. මේක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ ඇතුළ කළු පාට වුණාම මුල් ඇදෙන්න ඉතාම හොඳයි. තව මේකේ බෑග් එකක් තියෙනවා එළිය සුදු පාට ඇතුළ කළු පාට. ඒ බෑග් එක උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදියට මේ බෑග් එක පුරව ගන්න ඕනේ. තද නොවන විදියට. ඒ කියන්නේ අතින් ගොඩක් තද කරන්නේ නැතුව පස් ටික අපි පුරව ගන්න ඕනේ. ඊට පස්සේ පස් ටික පුරවගෙන ඉවර වෙලා තමයි අපි බීජ දාන්න ඕනේ. ඉතින් රාබු ගත්තොතින් අපි රාබු කියන එක කෙලින්ම ශ්‍රේෂ්ඨයේ හිටවන බීජයක්. මොකද ඒක පාத்தி දාන්න අවශ්‍ය නැහැ. ඒ වගේම බීජ පෙඟෙන්න තියන්නෙත් නැහැ. මේ තියෙන්නේ මම ගත්තු රාබු බීජ. මෙන්න මේ වගේ චූටි බීජයක් තමයි රාබු වල තියෙන්නේ. ඉතින් මම තෝරගත්තේ බෙස්ට් සීඩ්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන්. මම ඔයාලට ෆොටෝ එකක් පල්ලෙහායින් දාන්නම්. මොකද මට මේකේ පැලවීමේ ප්‍රතිශතය ගැන විශ්වාසයක් තියෙනවා. මම රිසර්ච් එකකටත් පාවිච්චි කරේ මේක. නැත්තම් ඔයාලට පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ලබා ගන්න. අර වගේ හොඳ පැක් එකක තමයි ගන්න ඕන. ඊට පස්සේ අපි මේ බඳුනේ පොඩි ගැඹුරු නැති සිදුරු ටිකක් අතින් හදාගෙන මේ විදියට සීඩ් එක දාලා යන්තම් පොඩි ස්තරයකින් බීජය වහගන්න ඕනේ. බීජ හිටව ගත්තට පස්සේ වතුරත් අපි දාන්න ඕනේ දවස ගානේ. රාබු වලට වතුර දාන එක ඉතාම වැදගත්. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ පැල දවස් 10කට පස්සේ තිබුණු තත්වය. ඉතින් ඊට පස්සේ මම එකතු කරා කොම්පෝස්ට් බොහොම සුළු ප්‍රමාණයක් එකතු කරලා ගහ මුලට එකතු කරලා මේ විදියට හදනවා. ඉතින් මෙහෙම කරාම ගොඩක් අලේ බහින්න හොඳයි. ඒ කියන්නේ ටික ටික අපි උඩට එකතු කරනකොට අලේ ඇතුළට බහිනවා. ඉතින් මේ අපි ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම් මගේ රාබු වගාවේ ඵලදාව කොහොම වෙයිද කියලා අපි බලමු. එතකන් සතුටින් ඉන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.